සාදරයෙන් පිළිගන්නවා වොයිස් ගර්ල් YouTube channel එකට. ඉතින් වීඩියෝ එක බලන්න කලින් අපේ subscribe කරන්නත් අමතක කරන්න එපා. දැන් යමු කතාවට. අඳුන් කුමාර, ගිනි කුමාර, මල් කුමාර යන පරයාය පදවලින් හඳුන්වනු ලබන කළු කුමාරයා තරුණියන්ට මෙන්ම තරුණ කාන්තාවන්ටද වින කරන යක්ෂයෙකි. මෙම කළු කුමාර යක්ෂයාගේ උපත පිළිබඳ බොහෝ ජනප්‍රවාද පවතී. ඒවා අතර සුලභම ජනප්‍රවාදය වන්නේ මෙයයි. අනුරාධපුරයේ රජකම් කළ වලගම්බා රජුගේ පුතෙක් වූ නීල කුමරු වලගම්බා රජුගේ අන පරිදි සොලියෙන් විසින් පැහැරගත් තරුණයෙකු රැගෙන යාමට ගිය වේලෙහි පුරාණ උතුරුකුරු දිවයිනෙහි කිසිදු පුරුෂයෙකු නොදුටු කාමාශාවෙන් මත්ව සිටි ස්ත්‍රීන්ට මැදි වී එම ස්ත්‍රීන් සිදු කළ පහත් ක්‍රියා හේතු කොටගෙන නීල කුමරුන් දුර්වල වී ස්ත්‍රීන් කෙරෙහි වෛරයෙන් මියගොස් කළු කුමාරයා නම් යක්ෂයා වී ඉපදුණු බව සුලභම ජනප්‍රවාදයයි. කළු කුමාරයා බොහෝ ලස්සන කඩවසම් යක්ෂයෙක් වන අතර ඔහු දකින ඕනෑම තරුණියක් ඔහුට වශී වීම වැළැක්විය නොහැකි කරුණකි. මොහු සුදු ඇඳුමෙන් සැරසේ යගදාවක් අතැතිව දිගු වරලෙසක් විහිදාලමින් ගවයෙකු පිට නැගී ගමන් කරන තරුණයෙකු බව පුරාණ පොතපතේ සඳහන් වෙයි. කිසිවිටක ලිංගික ආශාවන්ගෙන් තෘප්තිමත් නොවන කළු කුමාර යක්ෂයා වෙසමුණි රජුගෙන් අවසරගෙන රූමත් තරුණියන් සොයා ගොම්මන් වේලාවේ සැරිසන්න බව මතයයි. එපමණක් නොව කළු කුමාරයා දැරියන් මල්වර වී තනි වූ අවස්ථාවේදී ගොම්මනේ නානා අවස්ථාවේදී තනිව ඇති තැන්හි ගවමඩු ආශ්‍රිතව සතුන් මරණ ස්ථානවල සොහොන්වල අතහැර ගිය ගෙවල්වල ලිං වැව් පොකුණු පීලි ආශ්‍රිතව යුවතියන්ට කෑදර වී ලොල් වී තමන්ගේ කාම ආශා සන්තර්පණය කර ගැනීම සඳහා තමන්ගේ ග්‍රහණයට ගනී. මීට අමතරව අලුත කසාද බැඳි කාන්තාවන්ටද සැමියා මියගිය අලුත කාන්තාවන්ටද විවාහය ප්‍රමාද වන තරුණියන්ටද කළු කුමාරයාගේ දිෂ්ටිය වැටෙනු ඇත. තම දෘෂ්ටිය හෙලා ග්‍රහණයට ගත් තරුණියන්ට කළු කුමාරයා දෘශ්‍යමාන වන්නේ සිහින තුලින්ය. ඒ තමා ආදරය කරන කෙනෙකුගේ වෙස් ගනිමිනි. එහිදී සිහිනෙන් ලිංගික ක්‍රියාවන්හි යෙදීම සිදුවේ තරුණියන් දුර්වල වීම සිදුවෙයි. දීර්ඝ කාලයක් මෙලෙස වීම හේතුවෙන් තරුණියන් කෙසඟ වී දුර්වර්ණ වී යාමද සිදුවෙයි. ඊට අමතරව නිතර මුත්‍රා රෝග, සුද යෑම වැනි රෝග තත්ත්වයන්ද බහුල වෙයි. මෙවැනි ස්ත්‍රීන් තම ජීවිතේ එපා වේ සියදිවි නසා ගැනීමට උත්සාහ කරයි. නිතර සිහිනෙන් බය වෙයි. අධික රස්නයේත් වෙවුලයි. කළු කුමාර දෝෂ ඇති කාන්තාවන්ට දරු ගැබ් නොපිහිටයි. පිහිටියද ටික දිනකින් ඒ විනාශ වේ. කළු කුමාර දෝෂ හේතුවෙන් තරුණියන්ට බොහෝ අභාග්‍ය සම්පන්න කරුණු ජීවිතේ පුරාවට භුක්ති විඳීමට සිදුවෙයි. ඒ අතර කරන කියන සෑම කාර්යයක්ම අසාර්ථක වීම, ආදායම් ලාභ නැති වී ගොස් දිලිඳු වීම, කෑම අරුචිය, විරුද්ධ ලිංගිකයන්ට හේතු විරහිතව වෛර කිරීම, මානසික පීඩනය, යුග දෙවියේ ගැටලු මින් කිහිපයකි. කළු කුමාර දෝෂයට අතීතයේ විවිධ මන්ත්‍ර ගුරුකම් මෙන්ම බොහෝ කෙම් ක්‍රමද භාවිතා කර ඇත. ඒ අතර තම පියාගේ හෝ පිරිමියෙකුගේ සරමක් ඇඳ නිදා ගැනීම, තොවිල් කිරීම, යකිනාරං කොළ ඇඳ මත අතුරා නිදා ගැනීම, හිස තබන කොට්ටය මත ගිරයක් හෝ යකඩයක් තැබීම, පිරිත් පොත කොට්ටේ යට තබා ගැනීම, දෙහි කැපීම, පන්සිල් ගෙන නින්දට යෑම මින් කිහිපයකි. ඉතින් මේ තමයි කළු කුමාර යක්ෂයාගේ කතාපුවත. මේ වගේ තවත් රසවත් වීඩියෝ දිනපතා නරඹන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න අමතක කරන්න එපා.